පියා ෆොටෝ ෂූට් එකකට යාළුවනේ ප්‍රී ෂූට් එකට ඇවිල්ලා ඉන්නේ. අපේ අම්මත් ඉන්නවා. අම්ම හායි කියන්න. අපි දැන් ප්‍රී ෂූට් එකට ඇවිල්ලා ඉන්නේ සීතාගේ ගාඩන් එකට. කාගේ ප්‍රී ෂූට් එකද? මගේ ප්‍රී ෂූට් එක. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ඩිංගිරි හැමිනේ ඉන්නවා. ඉතින් ලෑස්ති වෙයි. මේ ෆොටෝග්‍රැෆි මල්ලිත් ඉන්නවා. ඉතින් අපේ උදේ ආව 6 මාට විතර අපිට එනවාට වීඩියෝ ගන්න බැරි වුණා ඇත්තටම. දැන් වෙලාව 7යි. 7:39. ලස්සන. මොනවා ඩිංගිරි හැමිනේ පෙන්නන්න. ඩිංගිරි හැමිනේ. දමිල යුවතිය. සින්දු ලියනගේ ෆොටෝග්‍රැෆි තමයි මේ ඉන්නේ. මල්ලිගෙන අපි ඉන්න. Vâng. Nah, ini kode hina. Hina enna. Hina mama ඉතින් විහිළු කර හිනස්සන්න. ඩබල් එෆෙක්ට්. මමත් hina වෙලා එයා හිනස්සන්නත් උන. දහම් පාසල් සමයනේ. දහම් පාසල් සමය මතක් වෙනවා මට. අම්මත් ඉන්නවා. මම වෙන්නේ. ඒගොල්ලෝ යනවා අපිට යනවා ඉතින් පස්සේ. දකුණු ඉන්දියානු නළු පසින්දු ශ්‍රීනාදන්. මෙයා ඔයා නේද? නිරාසා තලපති නිරාසා. අපි දැන් අනිත් ලොකේෂන් එකට. මේකෙම තමයි තියෙන්නේ. පොඩ කතා කරන්න මේ මිනිස්සුන්ට. කතා කරන්න අපේ මේක මෙතන ඉස්කෝලේකුත් තියෙනවා. අර ළමයි බලාගෙනත් ඉන්නවා. කෙල්ල බලාගෙන ඉන්නවා. ලැජ්ජායි වේ. හරි අමාරුයි. මට නම් ගානක් ගත්තා. මොකද්ද? ආපහු ගියා? අපි දැන් ගත්ත ෆොටෝස් ටික ඇති නැද්ද? මං කිව්වා ඔක. අටට ඉවර වෙන්නෙත් නෑ මේක. මේ වෙන කාගේ ප්‍රී ෂූට් එක නෙමෙයි. ඔයාගේ ප්‍රී ෂූට් එක කරන්නේ. අටටවත් ඉවර වෙන්නේ නැහැ කිව්වේ හරි. අපි දැන් යනවා වෙන තැනකට. මේක ඇත්තටම හරිම ලස්සනයි මේ ගාඩන් එක. අපේ මල්ලි එක්කන් ආවනම් ඌව ගන්න වෙන්නේ මෙතනින්. වීඩියෝ ගාලා ෆොටෝ ගාලා විනාශයක් වෙනවා. අපි යන් අනිත් ලොකේෂන් එකට. අපි දැන් ඉවරයි භාගයක් ෆිල්ම් එකේ. අපි මේ ෆී ෂූට් එක නෙමෙයි ඇත්තට මේ ෆිල්ම් එක. කත්ත තිරුවලේ සෙකවල් පුලවේ තමයි ෆිල්ම් එකේ නම නේද? කත්ත තිරුවලේ සෙකවල් පුලවේ. මොකද්ද? කට්ටිය කමෙන්ට් එකක් දාගෙන නැහැ. කමෙන්ට් එකක් දාගෙන නැහැ. දැන් අපේ අංගබලීට බඩගිනි. මොනවද ඕනි කියලා ගන්න? එක්කේ සොයන්නට බිත්තරයි සම්බෝ. මොනවද කියන්න? ඉවරලා කියන්න. මේ ගාඩන් එක හරිම ලස්සනයි. ඒගොල්ලෝ ෆොටෝ ෂූට් වලට යනවා එන්න. අපෙන් ටිකට් ගත්තා හොඳේ. ෆ්‍රී නෙමෙයි. ෆොටෝ ෂූට් එකකට 5900යි ප්ලස් නෝමල් ටිකට් එකක් ගන්න ඕන. ෆොටෝ ෂූට් එකට වෙනම 5900ක් දෙන්න ඕනේ මෙතන. ඒක ලස්සනයි. උඩ view point එකක් තියෙන එකට යන්න බැරි වුණා. අවුව වැඩි. අපි යන් දැන් ගෙදර. හලෝ. අපි දැන් යනවා මොකටද? දෙවනි ෂූට් එකට. ෂූට් එකට අපි කොහෙද යන්නේ? පානදුර බීච් යනවා අපි. ඩිංගිරි හැමනේ පොඩි අකරතැට්ටයක් කළා තියෙන්නේ. යාගේ නියපොත්ත ටික කහ පාට. ස්ලිප් එකක් ගන්න ඕනේ. මේ යා මේ බත් කාලා තමයි යාට එහෙම වෙලා තියෙන්නේ. කහ බත් කාලා පොඩ්ඩක් කඩේ අවුල් ගිහලා තියෙන්නේ. බලමු මේකට දැන් මොකක් හරි ගන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කලින් බලන්න නැති අපේ ප්‍රී ෂූට් එක. මේ අපේ දෙවෙනි ෂූට් එක දෙන්නෙක් කරන්නේ. කිව්වා. මේකට අපි දැන් යනවා පානදුර බීච් එකට. අපි අර ෂූට් එක තිබ්බේ උදේ 6 මාට. මේක තින්නේ හවස 4 මාට. 4ට. දැන් ඊට කලින් මේ
බලාගෙන ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න වෙනවා. නැත්නම් ඉතින් එඩිට් කරගෙන තමයි ඒක බලා ගන්න ඕනේ. අපි දැන් මේ අතේ හරි පාට තියෙනවා. මේකේ කහ පාට. බලමු මොකද කරන්නේ කියලා. යන කියුටෙක්ස් ෆිල්ම් එකක් හොයාගෙන. අපි ලස්සනයි නේ ගොඩ. වීඩියෝ කරන්න වීඩියෝ බලමු. යාළුවෙක් හිටියා ළඟ. එයා කරන්නේ නැති. අපි දැන් යන්න හදනකොට තමයි මතකුනේ vlog එක. මේ වැලි නාලා ඉන්නේ දැන් හොඳටම. දැන් අපිට ඇවිද ගන්න බැරි තරමට වැලි නාලා ඉන්නේ දැන්. දැන් මෙයාව දාන්න අපි ගමේ යනවා. ගමේ. නෝ. ගමේ ගිහිල්ලා අපි ඊට පස්සේ කොහෙද යන්නේ? අද අපි මැච් එක බලනවා. ඉන්දියා පාකිස්තාන් මැච් එක most anticipated match එක World Cup එකේ අපි ඉතින් ඒක බලනවා. මට අද කන්නත් දෙනවා කිව්වා. මොනවද මට කන්න දෙන්නේ නැද්ද? දන්නේ නැහැ. ඊ අපි එහෙනම් අපි බලමු vlog එක දාන්න නේ. vlog එක දාන්න clips මදි. එහෙනම් අපි උපරිම try එකක් දෙනවා vlog එක දාන්න. විනාඩි 5ක එකක් හරි දාන්න. නැත්නම් ඔයගොල්ලන්ට කී සතිය අපි vlog එක දෙනවා කියලා කිව්ව නිසා ඔන්න ඉතින් අපි දැන් මේ vlog එක දැම්මා. දැන් කරන්න එහෙමනේ කියනවා. ඔන්න අපි මේ vlog එක දැම්මා. මං හිතනවා මේ vlog එක විනාඩි 5කට දිග ඇති කියලා. අපි බලමු මේක. තාම ෂූට් කරන්න එපා. වෙලාවට ෂූට් එක ඉවර කරා දැන් වහිනවා. දැන් මට ඔක්කොටම වඩා බය තියෙන්නේ මැච් එක බලන්න වෙරේ කියලා. බැස්සෝ. ඒකේ මට බය. මට මේ වෙන බයක් නැහැ. දැන් කොහෙද යන්නේ? ගෙදර ගමේ යනවා අපි.